boy. Hey guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි USA ගියපු vlog එක බලමු. ඇත්තටම අපි USA ගියේ මේ අවුරුද්දේ ඒප්‍රිල් වල. ඉතින් vlog එකක් කරන්න plan කරන් ඉන්නේ නෑ. ඉතින් පොඩි clips ටිකක් එකතු කරලා තමයි වීඩියෝ එක හැදුවේ. මුලින්ම අපි airport එකට ගිහිල්ලා ඊට පස්සේ flight එකට board වෙලා අපිට first transit එක තිබ්බා කටාවල. ඇත්තටම ඒ transit එක විතරයි මේ පාර තිබ්බේ. ඉතින් මුලින්ම අපි යන්නේ USA වල Los Angeles වලට. බලමු අපි කොහොමද Los Angeles වල දවස් ටික යන්නේ කියලා. මේ තියෙන්නේ first day. අපි first day ගියේ Disneyland. Disneyland කිව්වට එහෙ දෙකක් තිබ්බා. Disneyland and Disneyland Adventure Park. අපි ගියේ Adventure Park එකට. මොකද අපිට ආස තිබ්බේ rides වල යන්න. ඉතින් මේ වගේ rides ගොඩක් අපි ගියා. එදා ලොකු crowd එකකුත් ඇවිල්ලා ඉන්දියා Disneyland එකට. මේ තියෙන්නේ අපි ගිහපු තව ride එකක්. මට මේකේ නම දැන් හරියට මතක නැහැ. එතන ගොඩක් රෙස්ටරන්ට්ස් එහෙම තිබ්බා. ඉතින් අපි ඒ තිබ්බ එක තැනකින් ලන්ච් එක ගත්තා. අපි හොටෙල් එකේ ඉඳනුත් වැඩි දුරක් තිබ්බේ නෑ ඩිස්නිලෑන්ඩ් එකට. අපි ළඟම තැනක් තමයි බුක් කරේ. ඊට පස්සේ ඉතින් අපි ඩිස්නිලෑන්ඩ් එකෙන් හවස 6ට විතර අපි හොටෙල් එකට ආවා. ඉතින් day 2 අපි බුක් කරා සිටි ටුවර් එකක් ලොස් ඇන්ජලිස් වල. ඒක අපි එහෙ ගිහිල්ලාම තමයි ඔන්ලයින් බුක් කරගත්තේ ටිකට්ස් දාලා. ඇත්තට මේක හරිම වර්ත්. මොකද අපි මුළු ලොස් ඇන්ජලිස් සිටි එකේම අපිව එක්කන් ගියායි බස් එකේ. අපිව බෙවර්ලි හිල්ස් ඊට පස්සේ හොලිවුඩ් ඒ හැමතැනම මේ ටුවර් එක අරන් ගියා. ඊට පස්සේ අපි ගියේ සැන්ටා මොනිකා බීච් එකට. එතන පොඩි තීම් පාක් එකක් වගේ තිබ්බා. ඉතින් ඒකේ රයිඩ්ස් කිව්වෙත් අපි කරා. ඉතින් දැන් මේ අපි යන තැනට හොලිවුඩ් සයින් එක ඈතින් පේනවා. ඉතින් අපි ගියේ Griffith Observatory එකට. Pretty decrepit up there for many, many years until 1978 when Hugh Hefner, the founder. මේ ඔබ්සර්වේටරි එක හරියට අපේ ප්ලැනටේරියම් එක වගේ. ලස්සන ලස්සන දේවල් ගොඩක් තිබ්බේ. 3, 2, 1. මේ තියෙන්නේ අපි මං ආයෙම බස් එකට නැගලා එනකොට ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඊට පස්සේ අපිව ඒගොල්ලෝ අපි නැගපු තැනින්ම ආයෙම බැස්සුවා ඒ හොලිවුඩ් සිටි එකේමයි. ඉතින් ඔය විදිහට අපි හොලිවුඩ් වලත් ඇවිදලා අපේ ලොස් ඇන්ජලිස් ටුවර් එක ඉවර කරනවා. ඊට පස්සේ ඊළඟ දවසේ හවස අපි යනවා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. අපිට අතන තිබ්බේ හවස ඉවනිං ෆ්ලයිට් එකක්. ඇමරිකන් එයාර්ලයින්ස් වල තමයි ඒක ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක්. ඉතින් අපි එක ට්‍රාන්සිට් එකක් තිබ්බා ඩලාස් වල. ඊට පස්සේ තමයි අපි ගියේ කෙන්ටකි වලට. මේ ඉන්නේ කෙන්ටකි වල අපිට හම්බුන අලුත් යාළුවා. එයාගේ නම ෆින් බෝයි කෙනෙක්. ඉතින් ෆින් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා අපි එදා හවසම ගියා කාර් වොෂ් එකකට. ඉතින් මම නම් කලින් මෙහෙම කාර් වොෂ් එකකට ගිහිල්ලා නැහැ. ලංකාවෙත් නම් තියෙනවා. මම දැකලා තියෙන හැබැයි මම ගිහිල්ලා නැහැ. Try යන්නේ. හරිද? මේක තමයි ලාවා වැටෙනවා. ඉතින් මේ ඊළඟ දවස් උදේ අපි ෆින්වත් දාගෙන යනවා ගැට්ලින්බර්ග් වලට. ගැට්ලින්බර්ග් කියන්නේ කෙන්ටකි වල අපි ඉඳපු හරිය ඉඳන් පැය 4:05ක විතර දුරකින් තියෙන්නේ. මට ඇත්තටම දුර නම් මතක නැහැ. ඉතින් හරිම ලස්සන පැත්තක්. ඒක නිකන් හරියට කන්ට්‍රි සයිඩ් එක වගේ. ඒ යන ගම අපිට තව යාළුවෙක් හම්බුණා. එයාගේ නම තමයි බ්ලේස්. ඉතින් බ්ලේස් එක්කත් සෙල්ලම් කරා අපි ගැට්ලින්බර්ග් යන ගම. මේ ඉන්දියානාවල මේ තවත් ස්ටේට් එකක් USA වල. එහිදී අපි ගියා මොන්ගෝලියන් හරි මෙක්සිකන් හරි මට මතක නැහැ හරියටම. එතනින් අපි එදා ලන්ච් එක ගත්තා. ඊට පස්සේ ඉතින් අපි ගැට්ලින්බර්ග් වලට ගියා. ඉතින් එදා හවසම අපි ගියා මේ ගැට්ලින්බර්ග් වල ස්කයි පාක් එකකට. ඒක කියන්නේ ගැට්ලින්බර්ග් ස්කයි පාක් කියලා. ඉතින් ඒකට අපි එදා හවස ගියා. ගැට්ලින්බර්ග් තියෙන්නේ ටෙනසි කියන ස්ටේට් එකේ. ඉතින් මේ තියෙන්නේ ආයෙම එන ගමන් ගත්ත වීඩියෝ. උඩ ඇත්තටම වැඩි වීඩියෝස් අරගෙන නැහැ මං. මේ තියෙන්නේ ආයෙම අපි ස්කයි පාක් එකේ ඉඳන් පල්ලෙහාට එනවා.
මේ ගැට්ලින්බර්ග් වලම earthquake එක රියලිස්ටික් විදියට හදලා තිබ්බ දැනත් ඒක නිකන් ඇත්තම වගේ. මේ තියන්නේ අපි shopping ගියපු වීඩියෝ එකක්. මම හිතන්නේ Sephora එකට. මේ පහු කරන් යන්නේ කෙන්ටකි වල තියෙන KFC main building එක. ඉතින් මේ අපි යන්නේ චිකාගෝ වලට. චිකාගෝ වලට කෙන්ටකි නම් පැයක් 7ක් වගේ දුරක් තිබ්බ. ඉතින් පාන්දරින් වගේ අපි ගෙදරින් ගියා චිකාගෝ යන්න. මේ ඉන්නේ චිකාගෝ වල night view එක. එහෙදී අපි ඩිනර් ගත්තා එදා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකින් චිකාගෝ වල තිබ්බ සිටි එකේම. ඊට පස්සේ ඉතින් සිටි එකේ ටිකක් ඇවිත්තා රෑ අපි කොහොමද රෑ 10 11 වගේ වෙද්දී ආයෙම හොටෙල් එකට ගියා. මේ තියෙන චිකාගෝ වල ඊළඟ දවසේ උදේ හරිම සීතලයි මානම සීතලක් තිබ්බේ. අපි එදාගේ චිකාගෝ වල The Bean එක බලන්න. ඒකට Bean කියන්නේ මම හිතන්නේ ඒක Bean එකක් හැදේ හින්ද වෙන්නේ නැති. පස්සේ අපි සිටි එකේ උදේ ටිකක් ඇවිත්තා. මේ බලන්නකො කාවද අපිට හම්බුනේ කියලා. ඊළඟට අපි ගියා ස්ටාර්බක්ස් එකට. සීතල හින්දා මාක හරි හොට් දෙයක් බොන්න ඕනේ කියලා හිතලා තමයි ගියේ. මං මාචා ෆෑන් කෙනෙක්. ඉතින් කොහෙ ගියත් මාචා එකක් බොනවා. ඉතින් ස්ටාර්බක්ස් එකකිනුත් මාචා එකක් තමයි එදා බිව්වේ. ඊට පස්සේ බලන්න මේ කොරියන් මාකට් එකක් තිබ්බ චිකාගෝ වල. මේ මුහුද වගේ පේන්නේ ඇත්තටම මිෂිගන් ලේක් එක. ඊට පස්සේ දවසක අපි ආයෙම ගියා කෙන්ටකි වල ඉඳන් පැය 2ක් වගේ දුරක් තිබ්බ ලේක් හවුස් එකකට. ලස්සන වීව් එකක් තිබ්බ සන්සෙට් එකත් එක්ක එදා. මේ තියෙන්නේ හෙතිබ්බ ෆිෂරි මියුසියම් එකක්. ඔය විදිහට අපේ USA tour එක ඉවර වුණා. So thank you for watching. See you in the next video. Bye bye.